හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අදත් ඇවිල්ලා ඉන්න අලුත් vlog එකකින්. ඉතින් හැබැයි vlog එකක් කිව්වට මේක වෙනම එකක්. මට හම්බුණා පොඩි සෙල්ලම් බඩුවක්. හරිද? ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ ඒක. හරිද? මේ තියෙන්නේ සෙල්ලම් බඩුව. මේක මම ගත්තේ Cool Planet එකෙන්. මේක උනා රුපියල් 2150ක්. ඇත්තට මේ මම ඉතින් මේක මීට වඩා ගණන් ඇති කියලා. හැබැයි මේ බලලා කරනකොට මේ ගානට තමයි දීම. තව එකක් ගත්තා. මම ඔයාලට ඒකත් අරගෙන ඉන්න තව වීඩියෝ එකකින්. අද දැන් මේක හදන්න තමයි යන්නේ. මේ ඉතින් ඔන්න දැන් මේක මේ මම අන්බොක්ස් කරා. මම කඩලා වෙල මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේක කොහොම හරි එන කතන්දරයක් තියෙනවා මම ඔයාලට දාන්නම් ඉස්සරහට වීඩියෝ එක මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අපි යම් මේක හදන්න. හරිද? අනිත් එක මම PC එකට බොඩි ගෙජට් එකක් ගත්තා ඔයාලට වෙන මේ වයර් එකක් ගහලා තියෙන. ලයිට් එළියක් කරනවා නේද? අන්න ඒක හයි කරන්නත් තියෙනවා හෙට. ඔන්න ඉතින් එහෙනම් අපි දැන් මේක හදි කරමු. ඔයාලට මම අරන් ඉන්නේ මේක ස්පීඩ් එකක් විදිහට දාන්න නැත්නම් මොකද මේක මට කොච්චර වෙලාවක්ද දන්නේ මේක හයි කරන්න. මේක මාර පිටු 18ක පොතක් තියෙනවා. ඒක බලන් තමයි මේක හදන්න ඕනේ. බලමු අපි යන් වීඩියෝ එකට. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් මේ වෙනකොට වාහනේ මෙන්න මෙච්චරක් හදලා ඉවරයි. මම දැන් කන්න ගියා රැට කාලාවයි. මෙන්න රසම් ස්ටිකර් ටික ගහලා තියෙන මෙන්න මෙච්චරක් අපි හදලා ඉවරයි. තව බර ගානක් තියෙනවා. දැන් මම ඉන්නේ 8 වෙනි වීඩියෝ. තව ගොඩක් කේලි හයි කරන්න දා රෝද හයි කරලවත් නෑ තාම මේ. එහෙනම් යමු ඉතුරු ටිකත් හදන්න. අමුරු ලයිට් එක ගැහුවේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න වාහනේ හදලා ඉවරයි කියලා හිතාගෙන රෝද ටික හයි කරන්න යනකොට තමයි තේරුනේ මෙතන මෙකනිසම් එක මං වැරදි හයි කරලා තියෙනවා. මේ රෝදේ මෙන්න බලන්න. රෝදේ දාන්න බෑ මේ මුලින්ම රෝදේ හයි කරලා පටන් ගත්තා නම් වැඩි ගොඩ. අයියෝ දැන් මේ ආයෙ හයි කරලා කරවන්න සීන් එකක් තියෙන්නේ. අයියෝ මොනවා කරන්නද ඉතින් දැන් ආයෙ පාර මෙතන මොකද වෙලා තියෙන්නේ ලෙවල් මේක හිල්මනත් ගරවල හයි කරාම අපරාධයයි. නෝ බලමුකෝ. Keep those hands up for tonight again. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් වාහනේ හදලා ඉවරයි. දුක නෑ. වාහනේ විතර වෙලා හදුවට එක මාර ලස්සනට තියෙනවා මේ කුපිරි. මේක දින් මේ ලස්සනට දැන් තියලා තියන්න පුළුවන්. එහෙනම් අදට ඉතරයි. තව එකක් තියෙනවා හදන්න නැවක් හරිද? ඒක මීට වඩා ලේසි. මම මේ අහලා බලපු විදිහට ලේසි. එහෙනම් අපි ඊළඟ එකකින් හම්බෙමු. නැව හදන්න. දැනටකම් බයි බයි.